ඔයා හොඳම වෙලා වෙනකම් බලන් ඉන්නවා නම් කියන්න කනගාටුයි. ඔයා දැනටමත් 50යි. ඔයා තාම බලන් ඉන්නවද වගේ දිනන්න හොඳම කාලේ නේද? හෙට පටන් ගන්නවා. එන මාසේ පටන් ගන්නවා. අතට සල්ලි ටිකක් ආවම පටන් ගන්නවා. ඔයාටම කියා ගන්න බොරුව මේක නේද? ඔයා හොඳම වෙලා වෙනකම් බලන් ඉන්නවා නම් කියන්න කනගාටුයි. ඔයා දැනටමත් 50යි. ලෝකයේ සාර්ථකුණ කිසි මනුස්සයෙක්ට ආරම්භ කරන්න කියලා හොඳම වෙලාවක් තිබුණේ නැහැ. බිල් ගේට්ස්ලා, ස්ටිව් ජොබ්ස්ලා හැමදේම ආරම්භ කරේ සියලුම දේවල් සම්පූර්ණව තියෙද්දි නෙමෙයි. එයාලා දේවල් ආරම්භ කරේ එයාලට පුළුවන් තැනින් පුළුවන් විදියට. ඔයා බලාපොරොත්තු වෙන පර්ෆෙක්ට් ටයිම් එක කවදාවත් එන්නේ නැහැ. අද ඔයාට තියෙන ශක්තිය හෙට නැති වෙන්න පුළුවන්. අද තියෙන අවස්ථාව හෙට නැති වෙන්න පුළුවන්. වැඩ කල් දානවා කියන්නේ ඔයාගේ සාර්ථකත්වය ඔයා දවසින් දවස මරණ දානවා කියන එකට. ඒ නිසා තවත් පැයක් දවසක් නිකරුණේ කාලය යවන්න එපා. ඔයාට තියෙන දේ අරගන්න. දැම්ම පටන් ගන්න. මතක තියාගන්න. හොඳම වෙලාව කියලා දෙයක් නැහැ. වැඩ කරන්න පටන් ගත්තම හැම වෙලාවකම හොඳම වෙලාවක් කරගන්න පුළුවන් වෙන්නේ ඔයාටමයි. තීරණය ඔබ අතේ. ඔයා තාමත් බලාගෙන ඉන්නවද? නැත්නම් අදම වැඩ පටන් ගන්නවද?